අද පළවෙනි දවසේ මුල් කොටස තියෙන්නේ විෂය සහ පන්ති යන විදිහ සම්බන්ධයෙන් ඔයගලන්ට දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද පන්තිය සහ මොනවද පන්ති අපි වැඩ කටයුතු වෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලම කියන්න ඕනේ ඕගොල්ලෝ කොට්ටාශ දෙකක් ඉන්නවා, කට්ටිය දෙකක් ඉන්නවා. වැඩියෙන්ම ඉන්නේ තවත් කෙනෙක් විභාගෙ ලියලා අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි තමන්ගේ යාළුවෙක් හරි කියලා ආපු කට්ටිය ඇත්තටම 80ක් විතර ඔකලන් ගෲප් දෙකක ඉන්නවා. පළවෙනි ගෲප් එකේ ඉන්නේ කට්ටිය සහ අනිත් ගෲප් එකේ අලුතෙන්ම සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. එතකොට දැන් 80ක් 90ක් විතර ඒ කියන්නේ කලින් විභාගෙ ලියලා පාස් වෙලා කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් මත ආපු කට්ටිය සහ අලුත්ම කට්ටියටම දැනගන්න පන්තියේ වැඩ පිළිවෙල කියන්නම්. හොඳයි. මෙන්න මෙහෙම තමයි පන්තියේ සැලැස්ම තියෙන්නේ. පළවෙනිටම අපි භාෂාවක් ඉස්සෙල්ලම ඉගෙන ගන්න. භාෂාවක් ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලම අපි හෝඩිය ඉගෙන ගන්නවා. අංක 1 කොරියානු හෝඩිය ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව අපි ව්‍යාකරණ ටික මූලික ව්‍යාකරණ කීපයක් ඉගෙන ගන්නවා. මේ මම පොතට යන්න කලින් කියන්නේ අංක 2. ඊට පස්සේ ඔයගලන්ට අලුත් සිලබස් එකේ නව විෂය නිර්දේශයේ අලුත් පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙක කරන්න පටන් ගන්නවා. හරියටම දවස කිව්වොත් මැයි 12 වෙනිදා තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ හරියම නිශ්චිතයි වැඩ යන පිළිවෙල. මම ගන්න දිනත් එක්ක ඊළඟ ටිකේදී කියන්නම්. ඊට පස්සේ ප්‍රශ්න 2000 පොත අවම දෙවතාවක්වත් ප්‍රශ්න පත්‍ර පන්ති හරහා වාට කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර අවම 30ක් දක්වා කරලා වාට ආවරණය කරගන්න හම්බ වෙනවා. හොඳයි. එහෙනම් ඔන්න ඔය ටිකත් එක්ක මෙන්න මේකයි සැලැස්ම. ඉස්සෙල්ලම ඔයා මේ සූදානම් වෙන්නේ UBT එක්සෑම් එකට. නැත්තම් ටැබ් එකක් මාර්ගයෙන් තමයි ඔයාට එක්සෑම් එකට මුහුණ දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකන් තිබ්බේ CBT ක්‍රමයට. ඒ කියන්නේ කම්පියුටරයක් මාර්ගයෙන් තමයි තිබුණේ. දැන් වල ටැබ් එකක් මාර්ගයෙන් ඒක කිසිම වෙනසක් නැහැ. ඔයාට ෆෝන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ලේසි මේක වැඩ වෙන්නේ කොහොමද කියලා. කියන්නේ ටච් කරලා ඉස්සරහට යන්න තමයි තියෙන උත්තර ටික එක්ක. ඒ විභාගයට තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒ විභාගය තමයි අනිවාර්යයෙන්ම ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එක තියෙනවා. ඒකටත් මූලික වැඩ කටයුතු ටික අපේ පන්ති හරහා කරගන්න පුළුවන්. සහ අවසානයේ වාට සේවා කිවිසුමක් හම්බ වෙන අවස්ථාව තමයි තියෙන්නේ. ඔන්න ඔය අදියර 3 තමයි ඔයාට යන්න තියෙන අදියර 3. ඊට පස්සේ මම පන්තියේ සැලැස්ම කියන්නම්. මම එක එක්කෙනා ගැන විස්තර අහනවා. එක එක්කෙනා ගැන විස්තර අහන කලින් පන්තියේ සැලැස්ම පන්ති